ට්‍රිප් එකක් ගියාට පස්සේ සාමාන්‍යයෙන් ආතල් දානවනේ. හරිද? ඒ කියන්නේ අපි වුණත් එහෙමයි. ජොලි කරනවා. ඒ වටා පිටාව ගැන වැඩි හිතන්නේ නැහැ, තකන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඔය විදිහටම සචින්ලගේ සෙට් එකත් ආතල් දැම්මා. ඒගොල්ලෝ ගියේ කලු කැලේ රිසෝට් එකට. කලු කැලේ කියලා කිව්වාම සමහර අය දන්න. ඒගොල්ලෝ දන්න මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. කලු කැලේ කියන්නේ ලංකාවේ තියෙන භයානකම නැත්තම් හරි අద్භූත දේවල් වෙන පන්සලකට යන්න තියෙන පාර කලු කැලේ. මේක ගැන ගොඩක් අය අහලා තියෙනවා ඇති. අහලා තියෙන අය කමෙන්ට් කරන්න. කලු කැලේ පාරෙන් ගියාට පස්සේ තමයි ඒ අద్භූත පන්සලට යන්න පුළුවන්. අදට නම් ඒකේ ඉන්න හාමුදුරුවෝ නෑ කියලා කියනවා. ඒ කියන්නේ අර වැඩ දන්න මන්ත්‍ර දන්න හාමුදුරුවෝ එහෙම නෑ කියලා කියනවා. සාමාන්‍ය හාමුදුරුවෝ නමක් වෙන්නේ. හැබැයි කලු කැලෙන් ගියාට පස්සේ ඇත්ත පන්සල ළඟට ගියොත් ඔය අద్භූත දේවල් වෙන අපි දැනගන්න ඕනේ කොහොමද ඉන්නේ කියලා. අර කියනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ සහ කට පරිස්සමින් යන්න ඕනේ. සචින්ලගේ ට්‍රිප් එක ඕගනයිස් කරත් කැම්පස් එකක ළමයි සෙට් එකක්. හෝමගම තියෙන ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින්. මොකක්ද ඒ කියලා දන්නවද? මෑතකදී මේ විශ්වවිද්‍යාලෙම අවුරුදු උත්සවයකදී මරණයකුත් සිද්ධ වුණා. ඉතින් විශ්වවිද්‍යාලෙ මොකක්ද කියලා දන්නවා ඇති. මේ විශ්වවිද්‍යාලේ ඉන්න සෙට් එකක්. මම හිතන්නේ IT කරන සෙට් එකක්. දාගත්ත ට්‍රිප් එකක් කලු කැලේ රිසෝට් එකට. කලු කැලේ රිසෝට් එක කියන්නේ දැන් නම් වහලා. හැබැයි මීට අවුරුද්දකට දෙකකට උඩදී හොඳට ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් විදිහට වැඩ කරපු තරම්. පහුකාලීනව ටුවරිස්ට්ලා එන එක අඩු වෙනවත් එක්කම තමයි මේගොල්ලෝ ලෝකල්ස්ලාට ඒක විවෘත කරන්නේ. සාමාන්‍යයෙන් ටුවරිස්ට් ෂොප් වලට ලංකාවේ මිනිස්සු එනවටවත් කැමති නෑනේ. එච්චර සේල් එක වැටෙනවා. ඒගොල්ලෝ අර වයිබ් එක නැත්නම් ඒගොල්ලන්ගේ සේල් එකට ඒක එෆෙක්ට් වෙයි වයිබ් එක කැඩුනට පස්සේ කියලා හිතනවා. හැබැයි එහෙම තිබ්බ තැනක් දැන් available locals-ලාට. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. කලු කැලේ රිසෝට් එක. එහෙම මිනිස්සු හිත හදාගත්තේ හරි මෙහෙමයි. දැන් මේක ලෝකල්ස්ලාට available කරලා තියෙන මේගොල්ලන්ට බිස්නස් නැති ප්‍රශ්නයක් කරේ එහෙම මොකක් කරේ ඉන්නක් නිසා කියලා. හරිද? එහෙම තමයි මිනිස්සු හිත හදාගත්තේ. මාර chance එක මෙච්චර කාල foreign touristලා ගියපු තැන අපිට available අපි කියලා book කරමු. ඔහොමම තමයි සචිනී සහ සචිනීගේ set එක මෙතන book කරේ. booking එක කී දෙනෙකුට කියලා නම් දන්නේ නැහැ. හැබැයි rooms දෙකක් book කරා කියලා තමයි දන්නේ. මේ කතාව කියන්නේත් සචිනී නෙමෙයි. සචින්ටද මේ කතාව කියා ගන්නවත් බෑ එච්චරට. කොමරි තැනකට ගියාට පස්සේ විනීතව වැදගත් විදිහට ඉන්න බැරි නම් නොදන්න තැන් වලට නොයා ඉන්න. මොකද සමහර තැන් ඔයගොල්ලන්ගේ සමයම් බටහිර කරන්නට කැමති නැති වෙයි. දන්නවද? ඒක නිසා බටහිර කරන්නේ කොච්චර හොඳ වුණත් ලංකාවේ තියෙන අద్භූත තැන් වලට ඒවා සෙට් වෙන්නේ. ඒවට ගරු කරන්න පුරුදු වෙන්න. අද කියන්න යන්නේ භයානක අద్භූත පන්සලක් ගැන. පන්සලක් අද්භූත වෙයි කියලා හිතුවේ නෑනේ. අද කතා කරන්නේ එහෙම තැනක් ගැන. එහෙනම් පටන් ගමු. තවත් හෙළිදරව් එපිසෝඩ් එකක්. මම ෆර්ගැන්ඩෝ. මේ තියෙන්නේ මගේ මේන් channel එක. මේකෙන් ගියාට පස්සේ මගේ මේන් channel එකට එන්න පුළුවන්. මම මේන් channel එකේ සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7ට night broadcast කියලා series එකක් කරන් යනවා මේ ටිකේ. සෑම සෙනසුරාදාවකම. එතකොට මේ night broadcast එකේ මම අහන්නේ ඇයි පුරුට ගෙනියන්න හොඳ නැත්තේ කලත්තවල් වලට? ඇයි සූනියන් දෙයියන්ට පහන තියන්න හොඳ නැත්තේ? ඔන්න ඔය වගේ දේවල් කීපයක් ගැන මම කතා කරනවා විතරක් නෙමෙයි මම රියල් වීඩියෝස් කරනවා, එක්ස්පෙරිමන්ට් කරනවා, එක්ස්ප්ලෝරේෂන්ස් කරනවා. ඒක නිසා මගේ මේන් channel එකට එන්න. ඇවිල්ලා subscribe කරලා ඒකට set කරන්න. මොකද ඒකේ බර ගාණක් වීඩියෝස් තියෙනවා. බර ගාණක් subscribersලා මේ වෙද්දිත් බලන් ඉන්නවා. අద్භූත අවකාශයේ ඉන්න කෙනෙක් නම් ඔයා ඒකට අනිවාර්යෙන් වෙන්න ඕනේ. පටන් ගමු. තවත් හෙළිදරව් එපිසෝඩ් එකක්.
පෞද්ගලික කැම්පස් වල නිවාඩු දෙනකොට මාස ගණන් නිවාඩු දෙනවා. හරිද? ඒව දුන්නට පස්සේ ඒක ළමයි මාස පුරාවටම එන්ජොයි කරන්න තමයි බලන්නේ. මොකද ඒගොල්ලෝ අවුරුදු 30ෙම ස්ට්‍රෙස් වෙලා එක්සෑම් මනම් අසයින්මන්ට්ස් වේවා ඒවා මේවා වෙලා ඒගොල්ලෝ හදන්නේ එතනින් පස්සේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න. එහෙම රිලීස් කරගන්න තමයි සචින්ලත් එදා කළුකලේ රිසෝට් එකකින් කාමර දෙකක් බුක් කරන්නේ. ඒගොල්ලෝ යන්නේ වෑන් එක. යාළුවෙක්ගේ වෑන් එක. කළුකලේ රිසෝට් එකට එදා උදෙන්ම යාලා පිටත් වෙනවා. හැබැයි කළුකැලේ රිසෝට් එකට ලං වෙද්දී හවස් වුණා. හේතුව තමයි ඒගොල්ලෝ බිබි කකා විනෝද වෙවි ගියේ. ඒගොල්ලෝ කළුකැලේ රිසෝට් එකේ දවස් දෙකක් ඉන්න ප්ලෑන් කරලා තිබුණා. කළුකැලේ කියන්නේ භයානක පන්සලකට යන පාරක් තියෙන අద్භූත කැලයක්. කළුකැලේ ඒ නමේම තියෙනවා භයානකම එකේ. මේගොල්ලෝ කොහොම හරි කළුකැලේ රිසෝට් එකට හවස් වෙද්දී එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ ගිමන් ඇරලා ඒගොල්ලෝ අර එනකොටත් බිබි ඇවිල්ලා දැන් ඕන ඩ්‍රයිවර් ලෑස්ති වෙනවා බොන්න. මෙච්චරද මචං ඉවරද අපි තව බොමු කමු. මේගොල්ලෝ කාමර දෙකක් බුක් කරාට මේගොල්ලෝ කාමර දෙකම පාවිච්චි කරන්නේ නැහැ. කෙල්ල කොල්ල ඔක්කොම සෙටලා එක කාමරයක ඉන්නේ. කනවා බොනවා විනෝද වෙනවා සින්දු කියනවා. හැබැයි සචිනිගේ හොඳම යාළුවෙක් වෙන අචින්තට පොඩි අමුත්තක් දැනුණා මේ රිසෝට් එක ගැන. හොඳයි තරු පහේ රිසෝට් එකක්. රිසෝට් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කළුකැලේ රිසෝට් එකේ වැඩ කරපු වේට පොඩ්ඩක් අමුතුයි. නැත්තම් එයා රූම් බෝයි කියලා කියමුකෝ. හරිම අමුතුයි. එයා නිකන් වැඩි මූණ බලන්නේ අහක බලාගෙන ඉන්නේ. බයිට් එකක් හදලා ගේන්න කියලා කිව්වොත් මහත්තයා මේ වෙලාවේ කියලා අහනවා. මේ වෙලාවේ කියලා අහන්නේ අචින්තව බයිට් එක ඉල්ලන්නේ හවස 6:00-7:00 විතර. උතුර අචින්ත පුදුම වෙනවා. ඇයි මම මේ මිනිස්සයා මෙහෙම අහන්නේ? අචින්ත කොහොම හරි ඌරු මස් වගේක් ඉල්ලනවා. පෝක් ඩෙවල් ප්ලේට් එකක්. බොන අයට. අචින්තේ ඕඩර් එක දාන්න යද්දී ඒකේ වැඩ කරන මිනිස්සයා කියනවා මාත්‍යා මේ වෙලාවට ඕ වගේ දේවල් මේ පැත්තේ කනම අඩුයි. ආචින්ත කියනවා මේක ටූරිස්ට් හොටෙල් එකක් නේද මහ ලොකු. ඕගලන්ටයි පෝක් ප්ලේට් එකක්වත් හදා ගන්න බෑ. ඇයි ඒ? බොක්කරි ප්‍රශ්නයක් කියලා තේරෙනවනේ. ඇයි අර මිනිස්සයා පෝක් ප්ලේට් එක හදන්න වැඩි කැමති නැත්තේ? මේ තරුණ ළමයින්ගේ විනෝදාස්වාදය නිසා ඒ මිනිස්සයාගේ නිදහසේ ජීවිතයට බාධා. කොහොම හරි මේ මිනිස්සයා එකක් හදලා දෙනවා. රෑ වෙනවා. මේ මිනිස්සයා කියනවා මාත්‍යා ඕන දෙයක් වුණොත් රින් කරන්න. ගේට් ටික නම් ඕපන් කරලා තියෙන්නේ. මාත්‍යා මේ කීස් වලින් රූම්ස් වලට යන්න පුළුවන්. ඊට පස්සේ ගේට්ටුව මෙන්න මේ කී එකෙන් ඇරෙනවා. කොහේ හරි යනවා නම් දැනුම් දීලා යන්න. රෑට කොහොමත් එහෙම ඇවිදින්න වැඩි යන්න එපා. රිසෝට් එකේ වුණත් කියලා කියනවා. අචින්තට ඕක ප්‍රශ්නයක් වෙනවා. හැබැයි සචින්දට එහෙම කිසිම සිහියක් තිබුණේ නැහැ. ප්‍රශ්නයක් කියලා තේරෙන්නේ නැහැ. අචින්තට තේරෙනවා. මේ මිනිස්සයාගේ අමුතු හැසිරීම. මේගොල්ලන්ට දාපු ඩ්‍රයිවර් ඒත් ඉතින් මේගොල්ලන්ගේ යාළුවෙක්. එයා කියනවා අපුවා හිතන්න එපා මචං. සාම්ප්‍රදායික මිනිස්සෙක් වෙන්න. අචින්තලට තිබ්බ ප්‍රශ්නේ තමයි ඇයි ටූරිස්ට් හොටෙල් එකක සාම්ප්‍රදායික මානසිකත්වයක් තියෙන මිනිස්සෙක් ඉන්නේ කියලා. ඔව්නේ. ටූරිස්ට්ලා බසෝට අපිස්සු කෙලිනවනේ. ඇයි මේ ට්‍රැඩිෂනල් මයින්ඩ්සෙට් එකක් තියෙන මිනිස්සෙක් ටූරිස්ට් හොටෙල් එකක ඉන්නේ? හොඳ ප්‍රශ්නයක්. කොහොම හරි මේගොල්ලන්ගේ තියෙන නොහික්මුණ කමට මේ ළමයි ටික තීරණය කරනවා මහරෑ රිසෝට් එකකින් එළියට යන්න. පොඩි ජොගින් පාරක් දාන්න. වටේ පිටේ හුළඟ වද්ද ගන්න යන්න. තව එකක්. මේගොල්ලත් එක්ක ඉන්නවා බ්ලොගර් කෙනෙක්. බ්ලොගර් කෙනෙක් කියන්නේ කැමරාවක් අල්ලගෙන තමන්ගේ ඩේලි ලයිෆ් එකේ කරන කියන දේවල් රෙකෝඩ් කරගෙන ගිහිල්ලා YouTube අවකාශයට මුදාහරින කෙනෙක්. නැත්නම් Facebook TikTok වේවා. විද්‍යුත් අවකාශයකට මුදාහරින කෙනෙක්. හරිද? ඔගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලාද බලන්න. ඉස්සෙල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා මම පොඩි වෙලාවක් දෙන්න මේක ඉවරනකම් ඔයගොල්ලන්ට සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා දැම්මෙන් හේතුව මම මෙච්චර ඩෙඩිකේටඩ් වෙලා මේ සීරීස් ටික කරනවා. සබ්ස්ක්‍රයිබ් and deserve නැද්ද?
මට ඒක වටිනවා ගොඩක්. ඒක නිසා අනේ subscribe කරන්න, like කරන්න. මම බලන් ඉන්නවා. දැන් සමහර කට්ටිය කියනවා කතාව කියන්නේ ඔය බොරු විකාර නවත්තලා කියලා. මේක මගේ පොඩ්කාස්ට් එක. මෙතන මගේ පොඩ්කාස්ට් ස්ටුඩියෝ එක. මෙතන තමයි මගේ ෆ්‍රීඩම් එක තියෙන්නේ. මට ඕන විදිහට කතා කරන්න, මට ඕන විදිහට දේවල් කියන්න, කරුණාකරලා බලන්න බැරි නම් නොබලයි. මොකද මේක බලන දහස් ගානක මිනිස්සු මේ වයිබ් එකට කැමති නිසායි මෙහෙම එකතු වෙලා ඉන්නේ. ඔයාලව මම මේ වගේ ජර්නිස් වල ගෙනිහිලා තියෙනවනේ. ඔය එහෙම් මෙහෙන් ආපු එක්කෙනෙකුට දෙන්නෙකුට නම් මම අවධානය දෙන්නෙම නැහැ. සහ බලන මාත් එක්ක ඉන්න ආදරය කරන ඔබේ වගකීම එහෙම කියන අය එලවලම දාන්න. නිශ්ශබ්ද කරලම දාන්න. හරිද? එම් කතාවට. මම හිතනවා subscribe එක එන්නේ නැති කියලා. හරිද? subscribe කරන්න නැති. එහෙනම් ඔන්න සචිනී අචින්ත අර vlog කරන මල්ලි ඩ්‍රයිවර් මල්ලි කට්ටියම යනවා දැන්. හිමින් සැරේ ගේට්ටුවත් අරගෙන මේගොල්ලෝ කළුකැල රිසෝට් එකකින් එළියට යනවා. මේගොල්ලෝ යන පැත්තවත් දන්නේ නැහැ. GPS වැඩ කරන්නේ නැහැ. කළුකැලේ ඇතුළට GPS වැඩ නැහැ. තනි කෙලින් පාරවල් තියෙනවා. ඒ හැම පාරක් වටා ලොකු රූස්ස ගස් තියෙනවා. ඒ පාරවල් ගිලගෙන කොහොම හරි අචින්ත කියනවා මේ පැත්තට යන්න අපි. හේතුව අචින්ත දකින්නවා පුරාණ විහාරයක බෝඩ් එකක්. මලකඩ කාලා ගියපු පරණ විහාරයක බෝඩ් එකක්. අචින්ත කියනවා අපි මේ පැත්තට යන්න. ඒ පැත්තට ගිහිල්ලා අපි බලමු මේ විහාර තියෙනවද කියලා. පෞරාණික විහාරනේ. වැටකොටු දාලා නැහැ. ඕනි කෙනෙකුට ඕනි වෙලාවක ගිහලා බලලා ඉන්න පුළුවන්. විනාශ නොකර. සචිනිටත් හා කියලා කියනවා. සචිනි පොඩ්ඩක් හිතුවක්කාරයි. මේ ළමයා තමයි නඩේ ගුරා විදිරින්. ඉතින් හිතන්නකෝ කොල්ලොට හේකුත් අරගෙන නඩේ ගුරා විදිරින් ඉන්නවා. අචින්ත තමයි දෙවෙනියා විදිරින් ඉන්නේ. අර ළමයා කොච්චර දඩබ්බර හරි ෆෝවර්ඩ් ළමයෙක් වෙන්න ඕනේ. ෆෝවර්ඩ් කියන්නේ දඩබ්බර කියන එක නෙමෙයි. හැබැයි කොහොම හරි ආහයට අහන්න දිගතියක් පොඩ්ඩක් තියෙනවා සචිනේගේ. සෝරි මේක ඉවර වෙන්න. තා පොඩ්ඩක් තියෙනවා. බැරිස්ටර්ගේ කොෆි මාරු විදිහට වදිනවා. ඉතින් ඒක නිසා මාර බීම්බෝනේ පොඩ්ඩක් නැවතුවා. දැන් මේකේ තා පොඩ්ඩක් ඉදිරිය ඒක කම්ප්ලීට් කරලා දාන්න. හරිද? ඒත් පොඩ්ඩක් මං නවත්තන්න උනා. නවත්තන්න කියලා කිව්වනේ. හරිද? කොහොම හරි මේගොල්ලෝ අර පාර දිගේ අර පැරණි යකඩ බෝඩ් එකත් පාස් කරගෙන යන්න ගත්තා. සචිනී vlog එකට එක එක ඒවා කරලා පේනවා. දැන් අර vlog එක කරන ළමයා හරිම සංසුන් සාමකාමීව ඔහේ අල්ලන් එනවා. hey friends අපි යනවා මෙහෙම යනවා අපි පරණ බෝඩ් එකක් හමු අපි දැන් හොඳට බීලා ඉන්නේ හොඳට ගහලා ඉන්නේ. සචිනී ඒ hi මොකද වෙන්නේ කොහමද ඉතින් කොහමද අපි මෙහෙම යනවා කවුද අපි කවමු අපි බොමු ඔහොම කීකේ අනවශ්‍ය විදියට හැසිරීම් පෙන්න සචිනී යන්න ගත්තා. ටික ටික මේගොල්ලෝ කැලේ ඇතුළට ඇවිදන් යනවා. ඕගොල්ලන්ට කියන්න කිලෝමීටර් 5ක් විතර තියෙනවා කළුකැලේ රිසෝට් එකේ ඉඳලා මේ තියෙන පන්සල ගාවට. කිලෝමීටර් 5ම මේගොල්ලන්ගේ වෙරි ටික හිඳනකම්ම ඒක බලන්න තියෙන උනන්දුවට ඇවිදගෙන ගිහිල්ලා. පොඩ ළඟ වෙනවා පන්සල ගාවට. පරණ පන්සලක්. හැබැයි ගරා වැටිලා. එළියෙන් ලොකු ගේට්ටු දෙකක් තියෙනවා තොරණකුත් එක්ක. පරණ තොරණක්. මකරෙක්ගේ තොරණක්. ගේට්ටු දෙක නම් වහලා රජයෙන් ඉබ්බ දාලා තියෙන්නේ. ඇතුළට යන එක සපුරා තහනම් කියලා. භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සේයාවක්වත් පේන්නේ නැතිකොට මේගොල්ලෝ එළියේ ඉඳලා බලාගෙන ඉන්න ගත්තේ පන්සල දිහා. පෞරාණික පන්සලක්. ඔන්න ඔතනදී තමයි සචිනික් හදන්නේ ඒ පන්සලේ එළියේ තියෙනවා පින් කැටයක්. ඔය පින් කැටේ මොනවද තියෙන්නේ කියලා බලන්න හදනවා සචිනි. ඇයි ඒක සචිනි කරේ කියලාවත් මට මේ කතාව කිව්ව යාළුවෝ ටික දන්නේ නැහැ. මොකක්ද එයාට ඒක කරන්න තිබ්බ උමනාව කියලාත් ඒගොල්ලන්ට හිතා ගන්න බෑලු. එක පාරට පින් කැටයක් තියෙනවලු සචිනි ඒකට අත දාන්න ගත්තා. අත දාන්න අරගත්තට පස්සේ සචිනි කෑ ගහන්න අරගෙන මේකේ කාසි තියෙනවා කියලා.
ඕනි වැඩක්ද මේ කරන්නේ. ඒත් එක්කම සචිනී කාසි කීපයක් එළියට අරගෙන ඒ කාසි ටික අර බ්ලොග් එකටත් පෙන්නලා බ්ලොග් කරන ළමයාත් බලලා ඒ කාසි ඔක්කොම සත ගණන් වල කාසි ඒත් එක්කම ඒ කාසි සම්පූර්ණයෙන් මලකඩ කාලා වගේ. නිකන් අර දියසෙවල බැඳිලා පරණ වෙච්ච ස්වරූපයක් තියෙනවා. සමහර කාසි සචිනී දැකලත් නැහැ. 2005 විතර උඩ ළමෙක් වෙන්න ඕනේ නේද? සත ගණන් වල කාසි දැකලා නැහැ කියන්නේ. කොහොම හරි සචිනී අර මල වගේ තියෙන සත ගණන් වල කාසි දැකලා නැති නිසා අල්ල බල damn friends බලන්න මට මාර එකක් හම්බුනේ. it was සචිනී එකකින් heads or tails අර නෝනද පොල්ලද කියලා බලන්න උඩ විසික් කරලා ඒකත් කරලා අනවශ්‍ය දේ අනවශ්‍ය හැසිරීම් ඉතින් ළමයි hina වෙවි. ඔහොම විහිළු තහළු කර මේගොල්ලෝ සියල්ල ඉඳලා තියෙන්නේ කැමරා කරන ළමයා මෙහෙමනම් මේගොල්ලන්ගේ පිටිපස්ස පන්සලේ බුදු කුටිය පැත්තට හරවගෙන එකපාරට මේගොල්ලන්ගේ ඇඟවල් හිරි වැටලා යන්න පන්සල ඇතුලෙන් ගාන්ටාරේ වදින්න ගත්තා. දැන් තමයි සචිනී ඩිම් වෙන්නේ. අචින්තත් හැරිලා බලනවා. කට්ටියම පන්සල ඇතුල දිහා බලන් ඉන්නවා. කොහොමද ගාන්ටාරේ වැදුනේ? කවුරු හරි පන්සලේ ඉන්නවද? එක දිගට පොඩි බ්‍රේක් එකකින් බ්‍රේක් එකකට වගේ ගාන්ටාරේ නාද වෙනවා. ගාන්ටාරේ පල්ලෙහා ලනුව නම් පේන්නේ නැහැ. මොකද ඒ ලනුව චෛත්‍යයට වැහිලා තියෙන්නේ. හැබැයි හොඳට පේනවා ගාන්ටාරේ ලනුව ගැස්සිලා ගාන්ටාරේ වදිනවා. කට්ටියම බය වුණා. කට්ටියම බය වුණා. මේ බය වෙච්ච උන් ටික එතනින් එක නැවතුනේ නැහැ. උන් ටික කරපු වැඩේ තමයි guys මේක මාර අවස්ථාවක්. අපි මේ කොහොමද කැප්චර් කරගමු. හොල්මනක්වත් ඉන්නවත් දන්නේ නැහැ කියන කුතුහලෙ ඉන්න ගත්තා. මෝඩ එඩිටර්කම් ගන්න එන මෝඩ කුතුහලයක් ඔය. මෝඩ එඩිටර්කමක් ගන්න සමහර ළමයි. මේගොල්ලෝ ගේට්ටුවෙන් නෙමෙයි. අඩි ගානක් උස්සට පොඩි බැම්මක් තිබුණේ. ඒකෙන් පැනලා හරු කැලේ පන්සල ඇතුළට ගියා. එක්කෙනා තාප්පෙන් පයින්න ගත්තා. මේගොල්ලන්ගේ පළවෙනි අඩිය පන්සල ඇතුළට තියෙනවත් එක්කම ගාන්ටාරේ නාද වෙන එක නැවතුණා. හරියට නිකන් වැලි පොළවේ කවුරු හරි එක දිගට අඩි තියලා ඇවිද්දා වගේ සද්දකුත් ඇහුණා. මේගොල්ලෝ මහා අවධානයෙන් බලන් හිටියා. දැන් මේගොල්ලන්ට විශ්වාසයි තන මිනිස්සෙක් ඉන්නේ කියලා. මොකද අඩි දින සද්දයක් ඇහුණා. ටික හරිම විමසිල්ලෙන් මේගොල්ලෝ පන්සල ඇතුළට ගියා. හැබැයි අර වාහනේ එළවපු කොල්ලා එයා ආවේ නැහැ. එයා ගේට්ටුව එළියෙන් ඉඳලා බලන් හිටියා. එයා දැඩි විරෝධයක් දක්වුවා මේ කරන වැඩේට. කට්ටියම දැන් අඩියෙන් අඩිය තියලා පන්සල ඇතුළට ආවා. මේගොල්ලෝ ටික ලං වුණා චෛත්‍ය පිටිපස්සෙන් අර තියෙන ගාන්ටාරේ හරියට. නෑ. මිනිස්සෙක් ඇත්තෙම නෑ. කැලේ වැදිලා, වල් වැදිලා හරියට අතු ගාලවත් නෑ. ඒත් එක්කම තමයි මේගොල්ලෝ දකින්න ගත්තේ බුදු කුටිය ඇතුලෙන් පුංචි පහනක් දැල්වෙනවා. මේගොල්ලෝ ටික ඒක බලන්න යමු කියලා කිව්වා. අනවශ්‍ය කුතුහලය. තමන්ව මරණය කෙරේ ඇදගෙන යනවා. අචින්තයි සචිනී ඉස්සර වෙලා ගියා ඒක බලන්න. බ්ලොග් කරන කොල්ලත් පස්සෙන් එනවා. මේගොල්ලෝ බුදු කුටිය ළඟට ලං වුණා. දැන් හොඳට පේනවා එළියේ ඉඳලා බලද්දී බුදු කුටිය ඇතුලේ පහනක් දැල්වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ පිළිරුව ඉස්සරහා. ඒත් එක්කම අර බ්ලොග් කරන ළමයාගේ කැමරාවට විතරක් අහුවෙනවා ඒ බුදු කුටිය පැත්තකින් ඇතුලේ හාමුදුරු නමක් වැඩලා ඉන්නවා. පැහැදිලි නෑ. හැබැයි භාවනා යෝගීව වැඩලා ඉන්නේ හාමුදුරු. සචිනී අචින්තයි ඇස් දෙක ගුලි කර බැලුවේ. ඇයි මේක ඇස් දෙකට පේන්නේ නැත්තේ? මොකද්ද මේ කැමරා එකෙන් පේන්නේ කියලා. අර බ්ලොග් කරන ළමයා කිව්වා මේකේ ISO level මමත් කියලා තියෙනවා. ISO level වෙනස් වුණාට පස්සේ ඔයාට පුළුවන් අපේ PAV 60 පේනට වැඩි දියක් බලා ගන්න. ඉතින් අර ළමයාත් කිව්ව විදිහට මේගොල්ලෝ හිතුවා වෙන්නේ නැති කියලා. ටිකෙන් ටික මේගොල්ලෝ ලං වුණා.
දැන් නම් හොඳටම විශ්වාසයි අචින්තට. ඇස් දෙකට නම් පේන්නේ නැහැ. කැමරාවට විතරක් පේනවා. අර බ්ලොග් කරන ළමයා නිකමට කියලා ෆ්ලෑෂ් එක ඔන් කරා. හදෙයනේ එතකොටයි දැක්කේ ඇතුලේ වාඩි වෙලා ඉන්න හාමුදුරු නමක්. ඇස් දෙක වහගෙන භාවනා යෝගීව. හොඳම දේ තමයි ඒ හාමුදුරු ඇඳන් ඉන්නේ කළු සිවුරක්. ඒකට බ්ලොග් කරන ළමයා ගැස්සිලා ගියා. ෆෝන් එක පල්ලයට දාගත්තා. දෙවෙනි පාර අචින්තයි සචිනී අරන් බැලුවා. ඒ දෙන්නත් ඒ විදිහටම දැක්කා. එක පාරට ආයිත් ගන්ටාර වැදුනා. ඒ හාමුදුරුව හැරිලා මේ ළමයි දිහා බැලුවා. මේගොල්ලෝ බය වෙච්ච පාර එතනින් දුවගෙන ආවා. දුවගෙන ආවා. වැටවල් බිත්ති තාප පේන්නේ නැහැ දැන්. මාර වේගෙන් දිව්වා. කළු කැලේ රිසෝට් එක ළඟට යද්දිත් අර වාහනේ ලොපු කොල්ලානවා මොකක්ද උනේ මොකක්ද දැක්කේ කියලා. එච්චරට දිව්වා. කිලෝමීටර් 5ක් ආපස්සට. ඔව්. නක්කලේට වැඩ කරන්න ඕනි තැන් තියෙනවා. හැබැයි සමහර තැන් තියෙනවා අදටත් කාලයෙන් වැහිලා ගියපු. වැහෙන්න ඕනි නිසා. දන්නවද ඒ කාගේ පන්සලද කියලා? මම හිතනවා ගොඩක් කට්ටිය දැන් ඒක අඳුර ගන්න නැත කියලා. ප්‍රදේශය කොණ්ඩදෙනිය. කළු ඇඳගෙන ඉන්න හාමුදුරු කෙනෙක් කළු කැලේ පන්සල ඇතුලේ තාම වැඩ සිටිනවා. සචිනීට අදටත් කතා කරගන්න බෑ හරියට. ගොත ගැහෙනවා. ගොත ගැහෙන්නේ බය වෙලා. පහු කාලීනව අචින්ත හොයාගන්නවා සචිනී සටගානේ අර කාසියක් ගෙනල්ලා කියලා. ඒගොල්ලෝ පූජාවක් තියනවා කියලා. ඊට පස්සේ තමයි සචිනී ගොතේ ඇරෙන්නේ. ඒ හාමුදුරුවන්ගේ නම ඔයාලා දන්නවද? ඔය හාමුදුරුවන්ගේ රස වැඩ ටිකක් YouTube අවකාශයේ තියෙනවා. මෙහෙමයි. මේකේ ටයිටල් එක බලාගෙන එනවා නම් ඕගොල්ලෝ දන්නවා හාමුදුරුවෝ කවුද කියලා. හරිද? දන්නවනේ කොණ්ඩදෙනිය ප්‍රදේශේ. ඒ හාමුදුරුවෝ ගැන තියෙන්නේ ඒ හාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්නකම් කරපු වැඩ සහ වෙච්ච දේවල් පමණයි. අන්තර්ජාලේ. මම කියන්න ලෑස්ති ඒ හාමුදුරුවෝ අපි අතරින් ගියාට පස්සේ වෙන භයානක දේවල් ගැන. මේක YouTube එකේ නෑ. කොහෙවත් කවුරුත් කියලත් නෑ. මම එලි කරන්න ලෑස්ති. හරිද? එහෙනම් ඇඳවලට බලලා නිදිය ගන්න ඕනේ. මේ හාමුදුරුවෝ ගැන තව විස්තර දැනගන්න ඕන නම් සහ හාමුදුරුවන් ගැනම කමෙන්ට් කරන් යන්න. විස්තර දැනගන්න ඕන නම් ඒකත් කමෙන්ට් කරන්න. එළිදරව් මේ පොඩ්කාස්ට් එක සෑම සිකුරාදාවකම උදෑසන 8ට එනවා. එහෙනම් තවත් අදුරෙන් ගිලී යන දවසක යක්ෂයා බලවත් වෙන හෝරාවක මම ඔබ හමුවට එන්නම්. පරිස්සමෙන් ඉන්න. ඔයා මේක බලන එක හරිම ස්පෙෂල් දෙයක්. ඔයා දන්නේ නෑ you are already part of this journey. මේක නිකන් වීඩියෝ එකක් නෙවෙයි. මේක අඳුරු කුතුහලයෙන් පිරුණු real experience එකක්. subscribe කරන්න next episode එකෙන් හම්බෙමු.